ඒක නිසා පින්වතුනි ඔබ පුළුවන් තරම් අවබෝධයට ගන්න. අවබෝධයෙන් දරන්න පින්වතුනි. හැබැයි නිකම් දහම් විතරක් දැනගෙන නම් ඉන්න එපා පින්වතුනි. මගවල මේක කරගන්න. මෝඩකම නම් කරන්න එපා. ලොකුම මෝඩකම තමයි මේ ඔක්කොම දැනගෙන මන් දන්නවා. ඒක මාර ධර්මේ. මන් දන්නවා. ඔව් බොලාට තියෙන්නේ මාර ධර්මයේ තමයි එතකොට. ගැලවෙන ධර්මයක් නෙමෙයි තියෙන්නේ. ඒ වැඩේ කරගන්න එපා පින්වතුනි. මේ ධර්මය අල්ලගෙන කොහොම හරි මේක අරගෙන යන්න පින්වතුනි මෙතනින් ගොඩට. මේ කුණු ගොඩේ ළඟින්න එපා පින්වතුනි. කවදා හරි දවසක දකුණු අතයි වම් අතයි කසාද බඳින්න ගත්තාම තේරෙයි ඔබට. ඒ තරම් දේවල් කරගන්න පුළුවන්. බුදුම අනාථ වෙච්ච හිතක් මේ දෙන්නේ. මේවා තියාගෙන මේ මොකටද වෙන්නේ? ඒක නිසා කර පුළුවන් තරම් ඉක්මනට මෙතන නිදහස් වෙන්න. සත්‍ය අවබෝධයෙන් ජීවත් වෙන්න. වෙන මොකුත් කරන්න යන්න එපා. සත්‍ය අවබෝධයෙන් ජීවත් වෙන්න. දැන් මේක කළාම නිවන හම්බ වෙයිද පින්වතුනි? දැන් මේ දුක්ඛ කියන ස්වභාවය දැක ඉනකොට නිවන හම්බ වෙයිද? හම්බ වෙයිද? පින්වතුනි ඒක ඔබට අදාළ කාරණාවක් නෙමෙයිනේ. නිවන හම්බ වෙනවද නැද්ද කියන එක ගැන හොයන්න යන්න එපා. ඔබට තියෙන්නේ මොකද්ද? වැඩේ කරන්න. කර්මන්නේ වාදිකාරස්තේ මා ඵලේෂු කදාචන. ඔබට ඵලයේ හිමිකාරීත්වයක් අධිකාරීත්වයක් නොමැත. කල හැකි හේතුන් එකතු කිරීම පමණි. එහෙනම් පින්වතුනි අදාළ කාරණාව අපි කරමු. මේක කරගෙන යනකොට පින්වතුනි ඔබ දන්නේ නැතුවම ඔය කෙලෙස් ප්‍රහීන වෙනවා. හොයන්න යන්න එපා. මේක හරියට චයිනීස් බැම්බු ට්‍රී වගේ. අවුරුදු 5ක් යනවා මොටෙයියා වෙන්න. එතකම් මොකුත් නැහැ. මිනිස්සෙක් චයිනීස් බැම්බු ට්‍රී හිටවල හැමදාම ගිහලා වතුර දානවා. ඒ වතුර දානවා දකින්නකොට පින්වතුනි අනික් මිනිස්සු හිතනවා පිස්සෙක් මූ පොළවට වතුර දානවා කියලා. අවුරුදු 5ක් තිස්සේ මේ මිනිහා වතුර දානවා. අඩුම තරමේ පැල වෙලාද කියලාවත් දන්නේ නැතුව. ඔබ හිටියනම් හාරලා බලනවද? පැල වෙලා නම් දානවද? බලන්න පිටුනේ මේ බීජයේ හිතවල මේ මිනිස්යාට තියෙන විශ්වාසය සමහරට පිටුනේ චීන මිනිස්සු ඉක්මනට නිවන් දකින්න දන්නේ නැහැ. ඒ තරම් කැපකිරීමක් විශ්වාසයක් තියෙනවනේ පිටු. අර බීජය දාලා අවුරුදු 5ක් යනකම් වතුර දානවා මේකෙන් පැලයක් එයිද නැද්ද කියලාවත් දන්නේ නැතුව. හැබැයි ඊට වඩා ඔබ කරන්නේ පිටුනේ අවුරුදු 18ක් තිස්සේ වතුර දාලා මේ හදන්නේ මොකෙක් වේද කියලාවත් දන්නේ නැතුව. නිවන කියන එක අන්න ඒ වගේ කාරණාවක් වෙනුතුනේ ඔබ හරියට මේක අහු කරගෙන නම් ඉන්නේ මේක ඔබට හරියට වැටහිලා නැහැ. ඒක හැමදාම දේශනා අහන්න. ඇවිදලා දේශනාවට දැන් හිතන්න එපා. අද නම් මට සක්කෙටම තේරුණා. දැන් නම් මම දුක කියන්නේ මොකද්ද කියලා දන්නවා. ආයි මට නෑ මොකුත් නෑ දහම අහන්න ඕනේ නෑ මොකුත් ඔය සංකල්ප වලට එන්න එපා මේක. ඒ සංකල්ප වලට එන්න එපා. ඔබ අවබෝධයෙන් ජීවත් වෙන්න. ඔබ රහත් වෙලා පිරිනුවම් පානකම් බණ අහන්න. පිරිනුවම් පාන මොහොතේ කලිනුත් බණක් ගියොත් ඒකට සම්බන්ධ වෙලා බණ ටික අහන්න. එච්චරයි කරන්න තියෙන්නේ ඔබට. අවබෝධ කරගන්න. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් නම් මේකට උත්තර දෙන්න තේරෙන්නේ. මේ ටික ඔබ අවබෝධ කරන්න ගියා නම් ඒ කියන්නේ ඔබට දෙනවා ගහකුයි භාවනා ආසනයකුයි දෙනවා. ඔබට තියෙන එක වාඩි වෙලා මේ අපි මේ කතා කරන ටික මේ ගුරුවරුන්ගෙන් හම්බ වෙන ටිකක් තියෙනවානේ. අන්න ඒ ටික ඔබ තනියෙන් ගන්න ගියා නම් දැන් ඔබට තියෙන්නේ පින්විතනේ හොඳට AC එකක් ඇතුලේ වාඩි වෙලා. නේද? AC room එකක් ඇතුලේ වාඩි වෙලා පින්විතනේ මේ කියන ටික තේරුම් ගන්න. මේ ටික කියන්නේ නැතුව ක්‍රමානුකූලව අධීරෙන් අධීරට ගිහිල්ලා මේක තේරුම් ගන්න ගියා නම් ඔය පොඩ්ඩක් හිතලා බලන්න. අන්න ඒකත් එක්ක දැනගන්න. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන මේකනේ. කල්යාණ මිත්‍රයා තමයි මේ මුළු ශාසනයම.
ඒක නිසා කල්යාණ මිත්‍රයා කියලා කිව්වේ ගුරු හාමුදුරන්ට එහෙම නෙමෙයි පින්වතුනි. කල්යාණ මිත්‍රයෝ මේ ධහමේ හැසිරෙන පිරිස පින්වතුනි. ඒ අය තමයි පින්වතුනි මුළු ශාසනයම. ඒ කියන්නේ ඔබ තුල මේ ශාසනය ගොඩනගන්නේ. මන් තුල මේ ශාසනය ගොඩනගන්නේ මේ මහා සංඝරත්නයයි. ඒ සංඝරත්නය ගහම ඔබත් අයිති ඒකට. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. මේ ශාසනය ගොඩනගනවා.